බලනකො ඉතින් වෙලාව කීයද කියලා. තමුසේ හැමදාම පරක්කු වෙලා නේද එන්නේ? අනේ නෑ සුදු බස් එකේනේ ආවේ. ඒකයි පොඩ්ඩක් පරක්කුනේ. බලනකො දැන් තමුසේ මං එක්ක යාළුවා අවුරුද්දකුත් එන්න එනව නේද? තමුසේ තාම වාහනයක් ගත්තේ නැහැ. ඔයා දන්නවනේ මුළු ගෙදරටම බලන්න ඕනේ මම. තමුසේ හැමදාම ගෙදර මිනිස්සුන්ටම බල ඉන්නවා. මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ. කෑ ගහන්න එපා. අපි දෙන්න ඉක්මනට වාහනයක් ගමුකෝ. මට නම් බෑ තවත් මේවා ඉවසන්න. මට තමුසේ එපා. අනේ ඇයි සුදු ආ හැම කියන්නේ? ඔයා දන්නවනේ මට වාහන නැතුව ඉන්න බෑ කියලා. පල්ලි නැතුව අදට තිබෙන මොන මගුලකටද? නෙත්මි ඔයා මොකද මෑත් එක්ක කරන්නේ? නෑ බබා මං කිව්වේ වාට මූ ගැන. මූ මගේ පස්සෙන් යනවා. ඒ වාට මම මූට ආදරේ නෑ. දැන් බම අහගත්තේ මෑ කටින්ම උඹට ආදරේ නැහැ කියලා. ආයෙ මගේ පස්සෙන් ඇවිල්ලා වදයක් එන්න එපා. ආයෙ මම උඹට කියන්නේ නැහැ. තමුසේට කියන්න බැරුණානේ. මේ ඉන්නේ මගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්. එයා තමුසේ වගේ හිඟන්නෙක් නන් නෙමෙයි. ඔයාද මාව දාලා යන්නේ සල්ලි හින්දා නම් ඔයාට කවදා හරි තේරෙයි. ඔයාට නැතුනේ හොඳම කෙනා කියලා. අද කාලේ සල්ලි නැතුව මොකද මං ආදරේ කරන්නේ? ඔබ හිත හදාගනි. මෙයා දැන් මගේ. මං අද තමයි තේරුම් ගත්තේ මේ ලෝකේ සල්ලි නැතුව කිසි දෙයක් රඳාපවතින්නේ නැහැ කියලා. ඒක තේරුම් කරලා දීපු ඔයාට ගොඩක් පිං.